හායි ළමයි ඔන්න ඉතින් මං අද ඔයාලව එක්කන් යන්නේ මගේ ජීවිතේ වැදගත්ම දවසක් පෙන්නන්න. ඉතින් මං මේ අද යන්නේ මගේ ගුංගුරු පූජාවට. අපි මෙහෙන් උදේ පාන්දර 4ට විතර තමයි ගියේ. මොකද පහමාර වෙනකොට කෝවිලේ ඉන්න ඕනේ. මරදානේ කෛලේශ්වරම් කෝවිලේ තමයි ගුංගුරු පූජාව තිබුණේ. ඉතින් අපි හැමෝගෙම මහන්සියේ ප්‍රතිඵලයක් විදිහට තමයි අද මේ දවස මෙච්චර ලස්සනට කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේ ගුංගුරු පූජාව කියන්නේ අපි මේ ගුංගුරු බැන්දහම කියන්නේ ගෙජ්ජි බැන්දහම අපි කතක් නර්තනයට නිල වශයෙන් ඇතුල් වීමක් වගේ දෙයක් තමයි කරන්නේ. කතක් නර්තනය කියන්නේ මෝගල්වරු ඉන්දියාව ආක්‍රමණය කරාට පස්සේ ඉන්දියාවට ලබා දුන්න දායාදයක් වගේ දෙයක්. අපි උදේ 6 විතර ඉඳන් ලොකු පූජාවකට සම්බන්ධ වෙලා හිටියා. එතකොට මේ පූජාව පැය දෙකමාරක් විතර තිබුණා. අපේ ගුරුජී කියන විදිහට ඒක ගොඩක් ලොකු බ්ලෙසින් එකක්ලු අපිට. ඒක නිසා අපි හරිම ආසාවෙන් මේ පූජාවට සම්බන්ධ වෙලා හිටියා. අපි නොදන්න ගොඩක් දේවල් අපිට ඒකෙන් දැනගන්න පුළුවන් වුණා. කෝවිලක මේ තරම් දේවල් වෙනවද කියලා. මේ හැමදේම පිටිපස්සේ අපිත් එක්කම ශක්තියක් වෙලා ඉන්නේ අපේ ආදරණීය ගුරුජී මේජර් වෙරෝනිකා දසනායක. මගේ ගුරුජී යටතේ තමයි අපි හැමෝම කතක් නර්තනය හදාරන්නේ. ඉතින් එයාගේ මඟ පෙන්වීම යටතේ තමයි අපි මේ හැමදේම කරගත්තේ. ඉතින් එදා දවසේ මොකද වුනේ කියලා ඔයාලම ටිකක් බලන් ඉන්නකෝ. ඉතින් උදේ ඉඳන්ම ගොඩක් චාරිත්‍ර වාරිත්‍ර ඒ වගේම ගොඩක් පූජාවල් වලට අපි හිටියා. ඊට පස්සේ අපි ගුංගුරු බැඳලා අපි ඉගෙනගත්ත මූලිකම දේවල් ඇවිල්ලා ඉන්න අපේ අම්මලා තාත්තලට නෑදෑයන්ට පේන්න ශිල්පයක් දක්වන විදිහට නටලා පෙන්නුවා. ඉතින් අපේ ජීවිතයේ වැදගත්ම දවසක් වුණු ගුංගුරු පූජාව මේ විදිහට තමයි ඉවර වුණේ. තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් ගිහින් එන්නම්. බයි.